Good morning. අද චූටි අලුත් වැඩක් කරන්න යන්නේ. මේ තියෙන්නේ පැෂන් පැල. අපි අද ওই පැෂන් පැල හිටවන්න යන්නේ. ඇත්තටම මේ අපේ තාත්තගේ අද අපි දෙන්න ඒකට උදව්වක් දෙන්න තමයි ආවේ. අන්න අර ඈත පේන ඉඩේ තමයි පැෂන් පැල හිටවන්න යන්නේ. මේක ගැන ලොකු දෙයක් මම ඇත්තටම දන්නේ නැහැ. තාත්තා ඔය වගේ වගා වැඩ කටයුතු කරන නිසා තාත්තට උදව්වක් විදිහට අද අපි ආවා ඒව කරන්න. ඇයි අරක තියෙනවද? ඔක ඉතින් දෙය බල 100කට. ආර අතනක් තියෙනවා. ඒ ටිකක් ගන්න. මේ මොකද කට්ටේ කියලා. ඕරේ. අර අතන ඉතින් බෙදලා ගිහින් තියාගන්න. බාල්දි. දුවන්. අර කොළ පාඩයි දුඩ පාඩයි අපේ. ඒක ගන්න තවද සිතුමාදේ ඉන්නේ. कुमार अरे मेरे 10,000 वीडियो 10,000 तो बढ़ना है ඔව් අඩුයි. මේ අර කලින් හෙදා වැස්ස දවසේ පොර ටිකක් දාගත්තා. අදත් යන්න කියලා හිටියේ. දැන් හෙට දානවා. මඩ වෙලාද ඔය ටික නෑනේ. අදහසි ලස්සන. මෙතන මේ අපේ තාත්තා කරන්නේ මේ අපිට පැල හිටවන්න ඕනි ප්‍රමාණය කියන්නේ දුර ප්‍රමාණය ගැන මිම්මක් ගන්න බටයකින් මිම්ම හදා ගන්නවා. ඕක තියලා තමයි වලවල් අතර දුර ප්‍රමාණය අපි තීරණය කළේ. ඔය නූලක් ඇදලා ඔය තියෙන්නේ බටෙන් අපි වලවල් වල දුර ප්‍රමාණය තීරණය කරලා එතන කුණ්‍යක් ගහලා වලවල් කපන්න ලෑස්ති වෙනවා. එතකොට මේ තියෙන්නේ අපි වලවල් වලට යොදන පොර කරදහයයි ගොම පොහොරයි ඩොලමයිට්. ඒ ටික එකට එකතු කරලා ඔය විදිහට වලට දාලා දැන් ඔය පැල හිටවලා තියෙන්නේ. තාත්තා ඔය පැල හිටවනවා. අර මිශ්‍රණය එකතු කරපු වලවල් වල වතුර බාල්දි ඇදලා වතුර ඇදලා පස්සේ වතුර අපි දාන්න අර බටර් ලයින් එක දැන් නැද්ද? බට්ලයි දාලා උඩින් දා ගන්නවා විදිහ. එන්න. ඔන්න මමත් පැල හිටවන්න පටන් ගත්තා. හරි නිදහස් හැඟීමකින් අපිට මේ වගේ වැඩ කරන්න පුළුවන්. ඉතින් මම නම් හරිම ආසයි මේ වගේ වැඩ කරන්න. කුණ්‍ය දෙකුත් ගහන්න ඒකමයි තාත්තත් එක්ක එකතු වෙලා අරගෙන මේ දේවල් වලට තාත්තට උදව් කරන්න හිතුවේ. මෙතන මේ වෙන්නේ දැන් පහළ අපි ටිකක් කුණ්‍ය ගහලා තියෙන්නේ. ඒ උනාට උඩහා තාම කුණ්‍ය ගහලා නැහැ. වලවල් අතර දුර ප්‍රමාණය මැනලා ඔය තාත්තගෙන් චුට්ටක් බැනුනොත් ලනු ඇදලා කුණ්‍ය ගහන ගමන් ඉන්නේ මම. අපේ තාත්තට හරි
පිළිවෙලට වැඩ වුණේනේ. ඉතින් චුට්ටක් හරි එහෙම වුණොත් පොඩි බැනුමක් අහන්නත් වෙනවා. කොහොම හරි ඉතින් වැඩේ කරා. මේ ඉතින් අපේ ටී ටයිම් මම එක පවුනේ වැඩ කරලා ඉවර වෙලා මටත් එක්ක හදන් එන්න පොඩි කතා බහක් එක්ක තේ එකක් බොන ගමන් ඔය ඉන්නේ. ඔයාලා ටී බොන්න හොඳ නැහැ තාම මහත් වෙයි. එයා තමයි බොන්නේ. ඉතින් මම ටිකින් ටික අපේ වැඩ ඉවර කරා අපි. මේ පැල දැන් එයාලා ආස විදිහට ඉඩ ඇතුව හැදෙන්නයි තියෙන්නේ.